එතකොට පුදුම ගඳක් නේද තියෙන්නේ නැත්තේ කියලා දුණා. ඕක ගඳ වැඩි වෙලා මේ ස්ටින්ක් බොම්බ් එකක්ද දන්නේ නැහැ උනේ කියනවා. ගඳ ඉහුල ගන්න බැරුව ප්ලේන් එක කුඩු වුණාද. මේ සමහර කට්ටියක් ගැන මේ අපත සෙට් ගැන මම මේ කියන්නේ. ඉතින් කොහොමද හැමෝම සාදරයෙන් පිළිගන්නවා යකාගේ කතා channel එකට. ඉතින් යකාගේ කතා කියන්නේ හැමදේම අමුවෙන් කතා කරන තැන. හෙට වැඩක් තියෙනවා. වීඩියෝ එකක් කරන්න නෙමෙයි හිටියේ. හැබැයි අද මේ වීඩියෝ එකක් කරේ නැත්නම් ඇඟටත් නිකන් හරි නෑ වගේ සීන් එකක් ආවා. මොකද මේ මාර මේ කියන්නේ මාර ආතල් සිද්ධි ටිකක් වුණා කලින් කරපු මේ ඉන්දියාවේ ප්ලේන් ක්‍රෑෂ් එක සම්බන්ධ වීඩියෝ එක. හරිද? ආදල් කියන්නේ අනේ මන් දන්නේ නෑ. මේක එක වීර චරිත හදාගෙන ඉන්නවනේ. ඉතින් එහෙම චරිතයකට අත තියන්න ගිහිල්ලත් දන්නේ නෑ. සමහර අය කුලප්පු වෙලා වගේ තිබුණා. ඉතින් ඒ ගැනත් කියන්න. මොකද ඒ ඇත්තටම පජාත වැඩක් තමයි එතන සිද්ධ වුණේ. හැබැයි ඒක එයා නිවැරදි කරලා තියෙනවා දැන්. හැබැයි එයා නිවැරදි කරත් අපේ සමහර කට්ටිය මං කියන්නේ සමහර කට්ටිය නම් අන්තිමට මේ ක්‍රෑෂ් ඉන්වෙස්ටිගේෂන් එකේ හරි රීසන් එක ආවත් අර යා මුලින් කියපු දේ ඒකම තමයි කියයි ඒ මිනිස්සයා දැන් ඒක නිවැරදි කරලා තිබ්බා. හරි. අපි ඒ ගැන කතා කරමු. ඒ වගේම මේ පුදුම නිකන් පජාත කමෙන්ට්ස් වැටිලා තිබ්බා මම දැක්ක විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව පැත්තේ මෙහෙම දරුණු හානියක් වෙලා තිබ්බාම රේසිස් හරි ලැජ්ජ සහගත කමෙන්ට්ස් දාලා තිබුණා ඒ වීඩියෝස් වලට එක කට්ටිය මම ගැනත් කියන්න. මොකද ඉතින් මේ මිනිස්සුන්ගේ හැසිරීම් රටාවල් පොඩ්ඩක් ඉතින් ඔළුවේ තියාගන්න ඕන. අපි මේ දේවල් කරන්නේ අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කාලයක් තිස්සේ ඉන්න අය දන්නවා. අපි දේවල් ඉතින් ඇනලයිස් කරලා දේවල් බලනවා. එහෙම නැතුව මේ ලෝකේ හදන්නවා මේවා කතන්දර නෙමෙයි. අපි ඒක ඇතුලේ කොහොමද ඉන්නේ කියලා තේරුම් අරගෙන ඉන්න කතන්දර යන්නේ. හරි. අයිත් කතන්දරේ තමයි ඉතින් අර ලොකු නිකන් ෂෝක අර pray for India වගේ කතන්දර නම් කොහෙවත් දැක්කේ නැහැ. මම කියන්නේ ලංකාව ගැන නෙමෙයි. මුළු ලෝකේ පුරාම. ඉතින් ඔය කතන්දර තුන පොඩ්ඩක් කතා කරමු ටට්ටක් ගාලා. මොකද දන්නවද මේ කාටවත් තේරෙන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ එකෙත් මේ කතා කරන්න ගියේ විශේෂයෙන්ම මෙතන මේ ගුවන් යානා තාක්ෂණ ශිල්පය ගැන නෙමෙයි. ඒක තමයි අර සමහර කට්ටිය දාලා තිබුණේ. පොඩි දෙයක් කියන්න ඕනේ. ඇත්තටම ඊටාම වැදගත් කමෙන්ට්ස් දාලා තිබුණා කට්ටිය Facebook එකේ මේ YouTube එකේ කලින් ඒ වීඩියෝ එක සම්බන්ධයෙන් ඊටාම ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අදහස් හරි වැදගත් විදියට පළ කරලා තිබුණා. එකඟ වෙන්නේ නැති තැන් ආවම ඒ ASIO හිටියා එහෙම කීප දෙනෙක් මේ අර ડિප්‍රෙෂන් තත්ත්වය යටතේ වගේ දඟලන එහෙම කට්ටියත් හිටියා. ඒ වගේම අර කවුද ඔය කිව්ව මම ඇත්තටම කතා කරේ මේ කවුද ස්ටීව් කැප්ටන් ස්ටීව් කියලා channel එකක් කරන කෙනෙක්. මම එයාව දන්නේ නැහැ ෆලෝ කරලත් නැහැ. මේක සම්බන්ධයෙන් බලනකොට තමයි යාගේ වීඩියෝ එකක් ආවේ. ආයි බලන්නෙත් නැහැ. එහෙම මට ඉන්ට්‍රස්ට් එකක් නැහැ ඔය සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන්. හැබැයි එතන ඒ කතන්දරේ බෝයින් සමාගමට අවශ්‍ය කරන දෙයක් තමයි එයා එතන ජනගත කරේ සමාජගත කරේ. ඒක ඉතින් අර මං කිව්වා වගේ ඕක ඉතින් දිගටම යයි. මොකද ඒක හරි ඒ කතන්දරේ වැරදි. ඒ කියන්නේ තාක්ෂණික පැත්තෙන් නෙමෙයි එහෙම දෙයක් සමාජගත කරන එක ඔය බෝයින් සමාගම ඕක හොඳට නම් දාලා තියෙන්නේ ඔය වැඩේට. මං කියන්නේ ඒ කතන්දරේ ටට්ටක් ගාලා මෙතන මේ මම මේ ගුවන් යානා තාක්ෂණ ශිල්පය උගන්වන්න ආවේ නෑ කාටවත්. ඒ වගේම කවුද ඔය කියන YouTube channel එක කරන කෙනා අර කට්ටිය තරහා යා මාරයි ඉතින් ඒ අදහන අයව අදහ ගන්න. ඒක මට ප්‍රශ්නයක් නෑ. මම මේ ඉවේ යත් එක මම මේ ටෙක්නිකල් කතන්දර මට වැඩක් නෑ. මට ඉන්ට්‍රස්ට් එකකුත් නෑ. හැබැයි අර යා කරන්න ගිය වැඩේ අවුල්. යා හිතාමතා හරි නැතුව හරි සමහරවිට හිතාමතා වෙන්න පුළුවන්. ඉතින් මොකද ඒ කියන්නේ එයා ඇසියුම් කරන දේවල් අපිට ඇසියුම් කරන්න පුළුවන්. මොකද එයා දන්න තරමින් හිටියේ ඉන්ටර්නෙට් එකේ එහෙම බැලුවාම එයාට වැටිලා තිබ්බ කමෙන්ට්ස් ඒවා මෙයා බැලුවාම එයා බෝයින් සමාගමේ ප්‍රොපගැන්ඩාස් ප්‍රොමෝෂන්ස් වලට එහෙමත් කලින් සම්බන්ධ වෙලා හිටිය කෙනෙක් කියලා තමයි කියන්නේ. ඉතින් එතන ඉතින් එනවා කතන්දරේ. හරි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් එයා උතන කතා කරලා අපේ කට්ටියත් දඟල්ලාගෙන ඒක ඔප්පු කරන්න එයා කිව්ව එක හරිම තමයි වගේ කතන්දරයක් නෑ. එයා එතන කිව්වේ පයිලට් කෙනෙක්ගේ මේ පයිලට් එරර් එකකින් තමයි උනේ කියලා එයා හිතනවා කියලා සාධක තියනවා කියලා. ඒ කියන්නේ ඒකත් එක දෙයක් වෙන්න පුළුවන්. බෑ ඒක උඩට ගෙනාව එයා පළවෙනි වීඩියෝ එකෙන්. ඒක තමයි අවුල. මොකද ඔය බෝයින් සමාගම වගේ දේවල් ඒගොල්ලන්ට ඔහොම දෙයක් වුණ ගමන් try කරන්නේ කෙලිම පයිලට්ලට එරර් එක දාන්න තමයි. පයිලට් අප්සෙට්. පයිලට් අප්සෙට් ඒකින්ද තමයි කියලා. මොකද ඒගොල්ලන්ගේ හිස්ටරි එකකුත් තියෙනවා. මෑතකදී වුණ ලයන් එයා ක්‍රෑෂ් එකේ. එතකොට ඉතියෝපියන් එයා ඒ බෝයින් දෙකක් ක්‍රෑෂ් වුණා. බරපතල හානි වෙන්න මිනිස්සු ජීවිත විශාල ගාණක්
විනාශ වුණා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඩොකියුමෙන්ටරි එකක් තියෙනවා මේ Netflix එකේ Downfall කියලා. ඒ බෝයින් සමාගම සම්බන්ධයෙන් කරපු ඒගොල්ලන්ට විරුද්ධව දාපු කේස් එකක් සම්බන්ධයෙන් නඩු වාර්තා. ඒකේදී අන්තිමට පරීක්ෂණය ඔප්පු වුණා. ඇත්තට මේගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරපු සිස්ටම් එකක්. ඔන්න මම ආයි තාක්ෂණික කතා කරන්නේ නැහැ. ඒක බලන්න. ඒ සිස්ටම් එක ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක ඉන්ස්ටෝල් කරලා ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා පයිලට්ස්ලටවත් කියන්නේ නැතුව. ඉතින් ඒකෙන් වුණ වැරදි සම්බන්ධයෙන් තමයි ඒ වුණාට කතන්දරේ පටන් ගත්තේ පයිලට්ස්ලාගේ ට්‍රේනින් වල අප්සෙට් අරව මේවා ගිහිල්ලා. ඉතින් ඔහොම තමයි ලොකු කම්පැනි ඔහොම තමයි කරන්නේ. හැමදේම අර මැරිච්ච නැති වෙච්ච පයිලට්ලාට දැම්මහම වැඩේ හරි ලේසියිනේ. මිනිස්සුන්ටත් එනවනේ හරි සරල දෙයක්. ඔය කවුද ඔය කැප්ටන් ස්ටීව් කියන පුද්ගලයා කිව්වේ මම දන්නේ නැහැ. එයා ඇත්තටම අවංග චේතනාවෙන් කරාද මොකද කියලා. හැබැයි එයා උඩට ගෙනාවේ කවුල්. එයාගේ ලිස්ට් එකේ පල්ලෙහා තියන්න තිබ්බනම් හරි. මොකද එයා මුල් වීඩියෝ එකේ උඩින් කිව්වේ එයාට හොඳට කමෙන්ට්ස් එකම බර ගානක් හම්බ වෙලා තිබුණා කට්ටියකින්. වෙන channel වල එයා ගැනත් එයාට කමෙන්ට්ස් දාලා තිබුණා. බෑනලා ඒ කියන්නේ අර ලංකාවේ වගේ කුණු හරප දාගෙන නෙමෙයි මේ මිනිස්සු කියලා තිබුණා මේක මෙහෙම වෙන්න බැරි කතන්දර. ඒ වයින් අරන් තමයි මාත් කලින් වීඩියෝ එකේ කිව්වේ. මොකද මට මේ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැහැ. මොකද අර ලිවර්ස් දෙකක් වැරදියට ඇද්දා කියලානේ කියන්නේ. ඉතින් ඒක බැලුවාම ඒක ගැන ඕගොල්ලෝනත් බැලුවොත් තේරෙයි ඒක වෙන්න තියෙන සම්භාවිතාවය මොනවා වගේද කියලා. මේ වගේ එක්ස්පීරියන්ස් පයිලට්ස්ලාට ඒ වගේම අර ෆ්ලැප් එක මේ රීට්‍රැක් කරන එකත් එක ස්ටෙප්ස් තියෙනවානේ. එක පාටම කරන්න බෑ. ඒක එහෙම වුණත් එතනත් බෝයින් සමාගමේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මම කියන්නම් තව පොඩ්ඩකින් ඒක කොහොමද වෙන්නේ කියලා අපි විහිළුවට වගේ එහෙම හිතලා. ඉතින් එතකොට මේ පයිලට් එක කතන්දරේ මෙයා ගෙනාව ඒක දැන් අක්මුල් වලටම ගියා කට්ටියට. මේ මොකද වැරදි ලිවර් එක ඇදලා කියලා. ඒ කියන්නේ එතකොට මොකද බෝයින් සමාගමේ දැන් මෙහෙම දෙයක් වුණ ගමන් ලෝකෙ පුරාම යනවනේ. මොකද දැන් Toyota අපි දැන් Toyota Camry එක ඇක්සිඩන්ට් වුණා වගේ නෙමෙයි. Camry ඕනර්ස්ලා ඔක්කොමලා බය වෙන්නේ නැහැ. උනාට මේක දැන් එයාලයින් සමාගම් ඔක්කොම මිනිස්සු උනත් මේ බෝයින් කිව්වහම දැන් අවුලක් එනවා. මොකද්ද මේ ෆෝල්ට් එක කියලා. එතකොට නෑ මේ පයිලට් නෑ අපේ ප්ලේන් එකේ ප්‍රශ්නයක් තිබුණේ නෑ. පිස්සු පයිලට් කෙනෙන්නේ අර වර්ල්ඩ් ක්ලාස් ඉඩියට් කමෙන්ට්ස් වල තිබුණේ. මේ අර මිනිස්සයා මේ පයිලට්ස්ලව ඒ පයිලට්ස්ලව දැන් ජීවත් වෙන්න ඒ මිනිස්සු මැරිලා ගිහිල්ලා ඒ පයිලට්ස්ලා වර්ල්ඩ් ක්ලාස් ඉඩියට්ස්ලා හැටියට තමයි නම් කරේ කියලා. ඒ වගේ එච්චර මේ එක්ස්පීරියන්ස් පයිලට්ස්ලා ඉතින් එහෙම දෙනවා. ඉතින් එතකොට අර අපේ කවුද චරිතය අදහන ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට අවුල් වෙන්නේ නැති. මම එහෙම ප්‍රශ්නයක් නැහැ. මම මේ මොකද අර කලින් අපි ඉතින් කොහොමත් දේවල් හුඟක් වෙලාවට කතා කරන්නේ උඩුගම්බලා වගේ තත්ත්ව තමයි. අර පිලිපීන ජාතිකයේ කතන්දරෙත් මම හිතන්නේ මං විතරයි අනිත් පැත්තට කතා කරේ. දන්න තරම්. හරි. ඉතින් දේවල් තියෙනවා පේන දේ නෙමෙයි. අපේ අයට හුඟක් අයට මම කියන්නේ මේ වීඩියෝ අපේ channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න අය නෙමෙයි. හුඟක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා තියෙන දේවල් ඇනලයිස් කරලා නෙමෙයි. ඔහේ කවුරු හරි කිව්වහම හරි ඒක පිළිගන්න. ආරයට වඳින්න කිව්වොත් එයාට වඳිනවා. මෙයාට වඳින්න කිව්වොත් මෙයාට වඳිනවා. දැන් ආරයට වඳින්න එපා. ඕකා මොඩේ කිව්වොත් ඕකා මොඩේ කියලා ඒක නවත්තනවා. ආයි මෙයාට වඳින්න කිව්වොත් ඔය වගේ කතන්දර තමයි. නිකන් මම මේ සරලව කිව්වොත්. හරිනේ. ඉතින් දැනුම් පද්ධතිය අරව මේ වනේ ලස්සන කමෙන්ට් එකක් තිබුණා කෙනෙකුත් දාලා හරි ලස්සන කමෙන්ට්ස් කට්ටිය දාලා තිබුණා මේ දේවල් ගැන. thank you ඒ හැමෝටම කමෙන්ට්ස් දාපු වැදගත් විදියට විවේචනය කරපු අයටත් thank you. හැමෝටම ඒ කිව්වේ දැන් එක්ස්පර්ට්ස්ලා කියලා ඉන්නවනේ. ඔය ඕනෙම සමාගමක දේවල් වහගන්න ඕනනම් බොරුවක් වුණත් ජනගත කරන්න පාවිච්චි කරන එක්ස්පර්ට්ස්ලා තමයි. එක්ස්පර්ට්ස්ලා තමයි. මම මේ ස්පෙસિෆිකලි කැප්ටන් කවුද යාට කියනවා නෙමෙයි. උනාට ඕනේ දෙයක් බොරුවක් මේවා කරන්න උනත් අවශ්‍ය වුණොත් එක්ස්පර්ට් කෙනෙක්ව තමයි පාවිච්චි කරන්නේ. මොකද දැන් මම මාව ධම්මලා කියවන්න බෑනේ ඒරෝනොටික්ස් මේ ඒවියේෂන් සම්බන්ධ දෙයකට කවුරුත් විශ්වාස කරන්නේ නැහැ නේ. එක්ස්පර්ට් කෙනෙක් තමයි ඒකට ඉන්න ඕනේ. ඉතින් ඒවා පරිස්සමෙන් පොඩ්ඩක්. එතකොට අනිත් කතන්දරේ තමයි හුඟක් අය කියලා තිබුණා. ඕනි කෙනෙක්ට තේරෙනවා දැන් එහෙම වැරදිලා ලිවර් දෙක මාරු වෙන්න පුළුවන් තත්ත්වයක් නම් තියෙන්නේ. එහෙම තත්ත්වයක් තියෙනවනේ. ඒක බෝයින් සමාගමේ ලොකු වැරද්දක්. එහෙම මිස්ටේක් එකක් වෙන්න පුළුවන් විදිහට ඒක ඩිසයින් කරලා තියෙනවනේ. ඒක මාර අප්සෙට් එකක් එනං security safety සම්බන්ධයෙන්. ඒක තව කතන්දරයකට යනවා එහෙම වුණොත්. ඉතින් හරි දැන් ඊට පස්සේ දැන් එන්ජින් ෆේලියර් එක පැත්තට යනවා කතන්දරේ. දැන් හරි එතකොට ඊළඟට මම කියවන්නේ කමෙන්ට්ස්. ඉතින් කමෙන්ට්ස් වල hina යන්නේ නැහැ. මේ ඔස්ට්‍රේලියාව සම්බන්ධයෙන් අපි බලන Facebook pages අරව
මේ වගේ ඕක දැම්මහම කට්ටිය දාලා තිබුණු කමෙන්ට්ස් තමයි ඒ කියන්නේ හැමෝම නෙමෙයි මේ සමහර පිරිසක් ඒ කියන්නේ මිනිසුන්ගේ සමහර අයගේ ප්‍රොෆයිල්ස් වලට ගියාම තේරෙනවා මොනවා ඒ කට්ටියද කියලා සෙන්ට්‍රල් ලින්ක් එකෙන් කාලා ඉන්න වගේ කට්ටිය අර බ්ලේම් කරන්නේ ඒ වගේ. ඉතින් තිබුණ දෙයක් තමයි එහෙනම් දැන් ඉතින් තව Uber drivers අඩු වෙයි කියලා තිබුණා. අද මේ ස්කෑම් කෝල්ස් අඩු ඒක තමයි කියලා තිබුණා. එතකොට පුදුම ගඳක් නේද තියෙන්නේ නැත්තේ කියලා තිබුණා. ඕක ගඳ වැඩි වෙලා මේ ස්ටින්ක් බොම්බ් එකක්ද දන්නේ නැහැ උනේ කියනවා. ගඳ ඉහුල ගන්න බැරුව ප්ලේන් එක කුඩු වුණාද කියලා. එතකොට මොකද්ද පයිලට්ස්ලා කරි කකා ඉන්නේ නැති කියලා තියෙනවා. පයිලට්ස්ලාට හරියට කරි කතාවක් තියෙනවා කරීස් දීලා නැතුවද කියලා තියෙනවා. එතකොට අර කවුද සර්වයිවර් බේරුණේ කෙනාගේ වට දාලා තුනා මේ තමයි මේ බාබර් කියලා. මගේ කොණ්ඩේ කපන්නේ මේ මනුස්සයා කියලා. ඒ වගේ දේවල්. හුඟක් ආයෙත් අවුල් ගිහිලා තිබ්බ දැක්කා මේ මොකද ඒ බේරුණේ කෙනා මේ බ්‍රිටිෂ් නැෂනල් කියලා කියන්නේ. එයා ඉංගලන්ත පුරවැසිභාවය තියෙන කෙනෙක්. ඒකට පට්ට අවුල් සමහර අයට. හරිද? මේ සමහර කට්ටියක් ගැන මේ අපත සෙට් ගැන මම මේ කියන්නේ. ඒගොල්ලන්ට බැනලත් කට්ටිය ගොඩාක් දාලා තිබුණා. ඒ ආයි අනිත් පැත්තටත් බැනලා තිබුණා. මේ ඒක එනේම වලි කතන්දර යනවා. ඉතින් ඔන්න මානසික තත්ත්වය ඒක කතන්දර. අනිත් කතන්දරේ තමයි අන්තිම කතන්දරේ කියනවා නම් දැන් මේකට අර කොඩි එහෙම වැටුන්නේ නැහැ නේද? මම මේ ලංකාව ගැන නෙමෙයි කියන්නේ. මුළු ලෝකෙම නිකන් pray for India වගේ කතන්දර ගියෙත් නැහැ නේද? මේක නිකන් බටහිර කියන රටක බටහිර කියන වගේ රටක වුණා නම් පැරිසිය වගේ වුණා නම් ප්‍රංශය වගේ වුණා නම් එහෙනම් ඉතින් මෙලහට කට්ටිය වැළලයි නේද? ඉතින් මම අර විදිහට ඒවත් යන්නේ. එතකොට බලමු ඉතින් දැන් බෝයින් සමාගම මොකද්ද මේ සම්බන්ධයෙන් කරන්නේ කියලා ඉන්වෙස්ටිගේෂන් එක යනවා. මේ දැන් කවුද ඔය කියන YouTube එක කරන කෙනත් නිවැරදි කරලා තිබුණා. යාට පේනවා කියලා රැට් ඩිප්ලොයි වෙලා තියනවා කියලා. ඉතින් දැන් සාක්ෂි ගොඩාක් තියෙනවා බ්ලැක් බොක්ස් එකේ අනිත් ඉන්වෙස්ටිගේෂන් යන්න කලින්ම මේ එන්ජින් ෆේලියර් එකක් තමයි කියලා. ඒක තමයි දැන් ගොඩක් අය කියන්නේ. ඉතින් අවසාන වශයෙන් ආයසරයක් කියන්නේ මම කලින් වීඩියෝ එකෙත් කිව්වා වගේ මේ මෙතන මේ වහල්ලු වෙන්න එපා කාටවත්. ඒ වගේම දේවල් ඇනලයිස් කරන්න ඒ හැබිට් එක තියාගන්න ඕනේ දෙයක් කවුරු හරි කිව්වා කියලා බලන්න නැතුව පොඩ්ඩක් මොකද්ද වෙන්නේ ඇයි වෙන්නේ කවුද කින්ද මන්ද මොකද්ද ඔය වගේ කටයුතු ටික දාගන්න ඇනලයිසින්. එතකොට තමන්ට දේවල් තේරුම් ගන්න පුළුවන්. හුඟක් වෙලාවට තොරතුරු කියන එකට ඇක්සස් තියෙනවානේ. එහෙමයි. එහෙනම් ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට හැමෝටම ස්තුතියි. අපි නම් ඉතින් ආයෙ දවසක හමු වෙමු හැම පරිස්සමෙන් ඉන්න.